හායි ළමයි කොහොමද ඔයාලට අද මම ඔයාලට අරගෙන ආවේ supply chain in warehousing management ගැන. ඒ කියන්නේ ලොජිස්ටික් වලදී කොහොමද ගබඩා කළමනාකරණය වෙන්නේ කියලා. මේ වීඩියෝ එකේදී මම ඔයාලට කියලා දෙන්නම් මෙන්න මේ දේවල් ගැන. මොකද්ද supply chain management සහ ඒක කොහොමද ගබඩා කළමනාකරණයට සම්බන්ධ වෙන්නේ කියලා. මෙතනදී මම supply chain management එක ගැන සරලව ඔයාලට කියන්නම්. ඒක ගැන මම ඩීප් ඔයාලට කියන්නේ නැහැ. මොකද මම කලින් ඔයාලට ඒ ගැන වීඩියෝ එකක් දාලා තියෙනවා. එහෙනම් මම ලොකු එක්ස්ප්ලනේෂන් එකක් දෙන්නේ නැතුව මම මේක සරලව ඔයාලට කියලා දෙන්නම්. ඒ වගේම structure of the supply chain management. මේකදී අපි කොටස් තුනක් යටතේ කතා කරන්න පුළුවන්. ඒ තමයි up, mid and downstream කියන මේ තුන ගැන අපිට කතා කරන්න පුළුවන්. ඒ වගේම supply chain වල තියෙන forward සහ reverse flow එක ගැන මම ඔයාලට කතා කරනවා මේ වීඩියෝ එකේදී. warehouse එකක් කියන්නේ මොකක්ද කියන එක ගැන මෙතනදී මම ඔයාලත් එක්ක කතා කරනවා. හරි අපි දැන් යමුකෝ වීඩියෝ එකට. What is a supply chain? Supply chain is the end-to-end process of moving goods, informations and services from raw materials to the final customer. ඒක හරි සරලයි නේද? ඕනම කෙනෙකුට කියවලා තේරුම් ගන්න පුළුවන් මොකක් හරි ප්‍රොඩක්ට් එකක් හදන්න පටන් ගන්න තැන ඉඳලා ඒක කස්ටමර් අතට පාරිභෝගිකය අතට පත් වෙනකන් වෙන process එක තමයි supply chain කියලා කියන්නේ. Structure of the supply chain. The supply chain has three main stages. supply chain වල stages තුනක් තියෙනවා. ඒක අපිට හඳුන්වන්න පුළුවන් upstream, midstream සහ downstream කියලා. එතකොට upstream කියලා කියන්නේ supply එකේ side එක. උදාහරණයක් විදිහට අපි newspaper එකක් publish කරන්න යනවා කියලා හිතන්නකෝ. එතකොට supply එකේ side එක කියන්නේ upstream පැත්තට අයිති වෙන්නේ papers. එතකොට ink, data, informations මේ දේවල් raw materials. එතකොට මේ දේවල් අයිති වෙන්නේ upstream කියන කොටසට. දැන් අපි කතා කරමු midstream. midstream කියන කොටසට අයිති වෙන්නේ මේ කොටසට අයිති වෙන්නේ manufacturing, publishing, එතකොට warehousing role, store raw materials, manage inventory මේ දේවල් තමයි midstream වලට අයිති වෙන්නේ. downstream ඒ කියන්නේ customer side. customer side එකට අයිති වෙන්නේ distributor, agents, retail shop ඒ වගේම final customer. මෙතනදී සරලවම කියනවා නම් අපි newspaper එකක් හදන්න පටන් ගන්නකොට starting side එක ඒක තමයි අපි upstream කියලා ගන්න. ඒ කියන්නේ අපි information හොයාගන්න එක, එතකොට papers ගන්න එක, ink ගන්න මේ ටික තමයි supply එකේ side එක. ඒක තමයි upstream වෙන්නේ. එතකොට midstream කියන්නේ අපි මේ දේවල් ගෙනල්ලා අපි ඒවා manufacture කරනවා. අනේ ඒක තමයි අපි midstream කියන කොටසට ගන්න. එතකොට downstream කියන කොටසට ගන්න final customer ට යන විදිහ. ඒ වගේම supply chain වල flow දෙකක් තියෙනවා. ඒ flow දෙක තමයි forward flow සහ reverse flow එක කියලා. මම මෙතන රූප සටහනෙන් ඔයාලට පෙන්නලා තියෙන්නේ forward flow එක. ඒ කියන්නේ main flow එක ගැන. එතකොට එතනදී ඉස්සලාම එන්න ඕනේ raw material, ඊට පස්සේ supplier, ඊට පස්සේ factory, ඊට පස්සේ distributions, ඊට පස්සේ retail සහ final customer. ඒ කියන්නේ raw materials වල ඉඳලා final customer ට යනකන් තියෙන flow එක තමයි අපි forward flow කියලා හඳුන්වන්නේ. දැන් අපි කතා කරමු reverse flow එක ගැන. reverse flow එක කියලා කියන්නේ return flow එක. reverse flow එකට කියන තවත් නමක් තමයි return flow. This is the backward movement. මේකෙදි customer, retailer, warehouse, manufacturer අපි ඉස්සෙල්ලා ගියපු විදිහමයි ඒක ආපස්සට තමයි මෙතනදී යන්නේ. ඒක තමයි reverse flow එක කියලා කියන්නේ. අපි ඉස්සෙල්ලා forward flow එක ගැන කතා කරානේ. එතකොට forward flow එකේ අනිත් පැත්ත තමයි reverse flow එක කියලා කියන්නේ. මොන වගේ දේවල් වුණාමද මේ reverse flow එකට යන්නේ? product එකේ damage තියෙනකොට, එතකොට wrong item එකක් deliver වුණාම, ඒ වගේම recycling needed. රීසයිකල් කරන්න ඕනේ වුණාම. වගේ දේවල් වලදී තමයි රිවර්ස් ෆ්ලෝ එක පාවිච්චි කරන්නේ. මොකක්ද මේ වෙයාහවුස් එකක් කියලා කියන්නේ? ලොජිස්ටික් පද්ධතියේ වැදගත්ම කොටසක් තමයි මේ වෙයාහවුස් කියලා කියන්නේ. ඉතින් මෙහිදී ප්‍රධාන කාර්යය වෙයාහවුස් එකේ ප්‍රධාන කාර්යය වෙන්නේ නිෂ්පාදන කාර්ය සාධක කොටස් හෝ අවශ්‍ය ද්‍රව්‍ය ආරක්ෂා කර තබා ගැනීම, ඒවා අවශ්‍ය වේලාවට අපිට ලබා ගන්න. සරල විදිහට බලනවා නම් ගබඩාකරණය කියලා කියන්නේ සියලු ද්‍රව්‍ය හා නිෂ්පාදන ආරක්ෂා කරන මධ්‍යස්ථානයක්.
අපි දැන් බලමු ගබඩාවක් තුල තිබෙන දේවල් මොනවාද කියලා. raw materials, part, VIP, ඒ කියන්නේ work in progress, finish good, ඒ වගේම MRO, maintenance, repair and operations. මේ පහ ගැන තමයි දැන් මම කතා කරන්න යන්නේ. materials, ඒ කියන්නේ අමුද්‍රව්‍ය. නිෂ්පාදනය සාදා ගැනීමට අවශ්‍ය මූලික ද්‍රව්‍ය. උදාහරණයක් විදිහට ඇඟලුම් කර්මාන්ත ශාලාවක් ගත්තොත් අපිට රෙදි, නූල් ඒ වගේ දේවල් ගන්න පුළුවන්. ඒ වගේම components, හෙවත් parts, ඒ කියන්නේ කොටස්. නිෂ්පාදන එකතු කිරීමේදී භාවිතා කරන කොටස්. උදාහරණයක් විදිහට බයිසිකල් රෝද, ඉලෙක්ට්‍රොනික අයිටම්, මේ වගේම වීදුරු කොටස් අපිට ගන්න පුළුවන්. ඒ වගේම WIP කියලා කියන්නේ work in progress. සම්පූර්ණ නොවු නිෂ්පාදන. ඒ කියන්නේ තාමත් හදමින් පවතින නිෂ්පාදන. සම්පූර්ණ වෙලා නැහැ. තාමත් හදමින් පවතින. ඒ කියන්නේ අර්ධ නිර්මාණ වූ දේවල්. ඒකට අපි ඇඟලුම් කර්මාන්තයම ගත්තොත් ගවුමක් වැහුවා කියනක ඒ ගවුම වැහුවට ඒ ගවුම අයන් කරලා නැහැ. එතකොට ඒකේ තියෙන නූල් කපලා නැහැ. ඒ වගේ මේකේ සමහරක් වෙලාවට යට ලයින් මහලා නැහැ. ඒ වගේ දේවල් තමයි අපිට මෙතනදී ගන්න පුළුවන්. හතරවෙනි එක තමයි finish good. ඒ කියන්නේ සම්පූර්ණ නිෂ්පාදනය. ගනුදෙනු කරුවන්ට විකිණීමට සූදානම් නිෂ්පාදන. උදාහරණයක් විදිහට පැකේජ් කළ ස්මාර්ට්ෆෝන්. අන්තිම එක තමයි MRO කියලා කියන්නේ maintenance, repair and operations. ව්‍යාපාරය සාර්ථකව ක්‍රියාත්මක වීමට අවශ්‍ය ද්‍රව්‍ය. පිරිසිදු කිරීමේ ද්‍රව්‍ය, මෙවලම්, ඒ වගේම යන්ත්‍ර සඳහා තෙල්, මේ දේවල් අපිට